හොඳයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම හිතන්නේ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ අද ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හරහා පවත්වන රාජ්‍ය නිලධාරීන් සඳහා පැය 150 දෙමළ භාෂා පුහුණු පාඨමාලාවේ දැනුවත් කිරීමේ වැඩසටහනට. එතකොට මෙතන ඉන්න හැම කෙනෙක්ම රාජ්‍ය සේවයේ නියුතු අය වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට තනතුරට අදාළව පැය 150කට අදාළ පුහුණු පාඨමාලාව හැදෑරීමේ බලාපොරොත්තු තියෙන අය තමයි මෙතන හැම කෙනෙක්ම ඉන්නේ. එතකොට අපි මේ හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අ, පිළිගනු ලබනවා. ඉතින් එහෙමනම් අ, ඉතින් එහෙමනම් අපි අද දවසේ ඔයාලත් එක්ක මේ පාඨමාලාව කරන්න සම්බන්ධ වෙන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුකූලව රාජ්‍ය නිලධාරීන්ට හිමි දෙමළ භාෂා ප්‍රවීණතා පුහුණු පාඨමාලාව. එහෙම නැත්නම් ඔබගේ රාජ්‍ය සේවයට අවශ්‍ය වෙන දෙමළ භාෂා පුහුණු පාඨමාලාව පැවැත්වීමේ අරමුණයි. ඒකට අපි ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනය වෙනුවෙන් ඔන්ලයින් හරහා දිවයින පුරා ඉන්න සියලුම දෙනා සම්බන්ධ කරගෙන නිල වශයෙන් මේ පුහුණු පාඨමාලා පවත්වනු ලබන්නේ. ගිය වසරේදී වැඩිම පාඨමාලා ප්‍රමාණයක් අපි විසින් පවත්වලා ඔවුන් හැම කෙනෙකුටම පාඨමාලාව අවසානයේදී සහතික පත්‍රය ලබා දීලා තමයි පාඨමාලාව අවසන් කළේ. ඒ වගේම මේ වසරේදීත් මේ වෙද්දී පාඨමාලා 10කට වැඩි සංඛ්‍යාවක් අපි ආරම්භ කළා මේ වෙද්දී පවත්වාගෙන යනවා. ඒවා සමහර පාඨමාලා අවසන් වෙලා තියෙනවා. ඒ වගේම පැවැත්වෙමින් යන පාඨමාලා තියෙනවා. ඉතින් එහෙමනම් ඔයාලට අපි රාජ්‍ය නිලධාරියෝ විදිහට ඔබ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ චක්‍රලේඛනයේ යටතේ තියෙන පාඨමාලාවන්ට අදාළවයි. එහෙමනම් ඔයාලා මේ පාඨමාලාව හදාරන්න කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. මේකෙදි ප්‍රාථමික ගණය පැය 100 විදිහටත්, ද්විතීක ගණය පැය 150 විදිහටත්, ජ්‍යෙෂ්ඨ ගණය පැය 200 විදිහටත් තියෙනවා. එතකොට මේ පාඨමාලා කාණ්ඩ තුනක් තියෙනවා. එතකොට අද දවසේදී අපි මේ දැනුවත් කිරීමේ වැඩසටහන කරන්නේ පැය 150 වර්ගයේ පාඨමාලාව සඳහා. එතකොට මේ පාඨමාලාව කරන්නේ කොට ඔයාලා විශේෂයෙන්ම මේකට තියෙන බලයේ තියෙන ආයතන ලංකාවේ දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ බලයේ තියෙන මේ පාඨමාලාවල් පවත්වන්න රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, අනිත් එක තමයි ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කියන එක. ඒකෝ ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනය හරහා තමයි ලංකාව පුරාම සිටින රාජ්‍ය නිලධාරියෝ ඒ වගේම වෙනත් පුහුණු පාඨමාලාවන් වලට අදාළ සියලුම පුහුණු පාඨමාලා හැදෑරීමේ බලය තියෙන. එතකොට ඔයාලා මේ සම්බන්ධ වෙලා තියෙන ජාතික භාෂා අධ්‍යාපන ආයතනය හරහා සිදු කරන රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු පාඨමාලාව. ඉතින් මේ පුහුණු පාඨමාලාව ඔයාලට ඔන්ලයින් හරහා තමයි අපි සිදු කරන්නේ. නමුත් මේකේ ප්‍රායෝගික අවස්ථාවන්ද කීපයක් තියෙනවා. ඒ සියල්ලම සම්බන්ධයෙන් අපි දැන් දැනුවත් කරන්නම්. එතකොට ජාතික භාෂා අධ්‍යාපන ආයතනය හරහා සිදු කරන මේ පුහුණු පාඨමාලාව සාමාන්‍යයෙන් ඔයාලට සතියේ දවස්වල විශේෂයෙන්ම සතියේ දිනවල අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා කියන දිනවල තමයි අපි දැන්ට යොදා ගැනීමට සූදානම්ෙන් සිටින්නේ. එතකොට මේ පුහුණු පාඨමාලාව සතියේ දින 3ක් පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට අපි රාත්‍රී 7ට තමයි පුහුණු පාඨමාලාවන් ආරම්භ කරන්නේ. රාත්‍රී 8 සිට තමයි පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සතියේ දින 3ක් යනවා. එතකොට සතියක කාලයකදී ආවර්ණය වෙන පැය සංඛ්‍යාව 12ක් වෙනවා. එවැනි එතකොට මාසයකට පැය 48ක කාලයක් යනවා. මොකද සති 4ක් තියෙන නිසා. එතකොට පාඨමාලාව මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී මාස 3යි එක සතියක් වගේ යනකොට පාඨමාලාව අවසන් කරලා අපි සහතික පත්‍රය උත්සවාකාරයෙන් ඔයාලට ලබා දෙනවා. එතකොට මේ පාඨමාලාවේ සහතික ප්‍රදාන උත්සවයක් තියෙනවා. ඒක ප්‍රායෝගිකව පවත්වන්න ඕන එක කල්චරල් උත්සවයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම සංස්කෘතික අංගත් එක්ක තමයි මේ උත්සවේ තියෙන්නේ. උත්සවයක් කියලා තමයි සහතික පත්‍රය වලට හිමි වෙන්නේ. ඒ වගේම තමයි පාඨමාලාව මැදදී ඔයාලා ආගමික වතාවත් සඳහා කෝවිල ආශ්‍රිතව කරන වැඩසටහනක් තියෙනවා. ඒකටත් ඔයාලා සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට කෝවිල් වැඩසටහන සහ කල්චරල් උත්සවය එහෙම නැත්නම් සංස්කෘතික උත්සවය සහතික ප්‍රදාන උත්සවයත් එදාමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා දෙකට ඔයාලා ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න ඕනේ. මොකද 100%ක් ඔන්ලයින් හරහා සියල්ලම අවසන් කරන්න බෑ. ප්‍රායෝගික අත්දැකීම් කොටසකුත් තියෙනවා.
එතකොට කෝවිල් වැඩසටහනට පැය 8ක කාලෙකුත් අවසාන උත්සවයේ කල්චරල් උත්සවයට පැය 6ක කාලෙකුත් වෙන් කරලා තියෙනවා. එතකොට පැය 14ක කාලයක් වලට පුහුණු පාඨමාලාවේ ප්‍රායෝගිකයන් අවස්ථාවන් සඳහා තමයි යොදලා තියෙන්නේ. ඊටු අපි ඔන්ලයින් හරහා තමයි සිදු කරන්නේ. එතකොට පාඨමාලාව ක්‍රියාත්මක වෙන විට ඔයාලා හැම කෙනෙකුටම පාඨමාලාවේ පළවෙනිම කාරණය තමයි පැය 150ක කාල සීමාව පන්ති කාමරයක් තුල රැඳී සිටීම. ඒ නිසා ඔබට ඒකට සූදානමින් තමයි පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ. ඒකට පාඨමාලාව අපි යන දිනයන් වල සතියේ දවස්වල මං කව අඟහරුවාදා බදාදා බ්‍රහස්පති තමයි දැන්ට අපි සැලසුම් කරගෙන තියෙන්නේ. එතකොට මේක රාත්‍රී 7ට සම්බන්ධ වෙන්න ආරම්භ කරන්නේ. එතකොට අපිට ඒ වෙද්දි හරියට මේ වෙලාව වෙනකොට සම්බන්ධ වෙලා ඔබ පාඨමාලාවට සම්බන්ධ විය යුතුයි. ඒකට පාඨමාලාව අර ප්‍රායෝගික අවස්ථාවන් දෙකත් එක්ක අපි පාඨමාලාව පැය 150ක කාලය අවසන් කරනවා. මෙහිදී පැය 50න් 50ට ඔයාලට ඇගීම් ක්‍රියාවලියක් තියෙනවා. ඒක අපි එක එක්කෙනා අරගෙන පාඨමාලාව තුලදී ඔවුන් ඉගෙන ගන්න දේවල් ආශ්‍රයෙන් පාඨමාලාවේ උගන්වන දේවල් ආශ්‍රයෙන් පුංචි ඇගීමක් කරලා තමයි ඔයාලට ප්‍රතිඵලයක් ලබා දෙන්නේ. ඒකෝට ලියන්න විභාගයක් එන්නේ නැහැ කිසිම වෙලාවකදී. අපි උගන්වන දේවල් ආශ්‍රයෙන් කතා කරලා තමයි මේ විභාගයට මුහුණ දෙන්න වෙන්නේ. ඒකෝට විභාග 3ක්. එහෙම නැත්නම් පැය 50න් 50ට තමයි ගේම් කටයුත්ත සිද්ධ කරන්නේ. එතකොට ඔයාලට මේකට සම්බන්ධ වෙලා ඔයාලගේ කටයුත්ත කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම පහසුවෙන් ලේසියෙන් ඉතාමත් විශාල පිරිසක් පාඨමාලාවට සම්බන්ධ වෙලා තමන්ගේ වැටුප් වර්ධකයන් සඳහා අවශ්‍ය සහතික පත්‍රය ලබා ගත්තා. ඉතින් ඔයාලටත් අපි ආරාධනා කරනවා සම්බන්ධ වෙලා මේ පාඨමාලාව සම්බන්ධ වුණොත් අපිත් එක්ක එකතු වෙලා මේක කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ගැටලු කාරණා කිහිපයක් එන්න පුළුවන් පාඨමාලාව සම්බන්ධයෙන්. අපි ඒවා දැනුවත් කරන්න. කෝවිල් වැඩසටහනක් තියෙනකෝ මේක කොහෙද තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපි 80 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් බඳව ගන්න කණ්ඩායම් දෙකක් විදිහට. ඒ කියන්නේ 40යි අපේ කණ්ඩායමට යොමු කරන්නේ. එතකොට 40 කණ්ඩායම් දෙකක් අපි සංසන්දනය කරනවා. ගොඩක් වෙලාවට උත්සාහ කරනවා සම්බන්ධ කරගන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා රජයේ ගිණුමකට තමයි මුදල් බැය කරන් තියෙන්නේ. එතකොට බැර කරලා හිටම් ඔයාලා අපිට එවනකොට ස්ලිප් එක ඉස්සෙල්ලාම නම ID නම්බරය සහ පැය ගාන සහිතව ඔයාලගේ අදාළ දිස්ත්‍රික්කයේ දාලා එවන්න. විශේෂයෙන් අපි ගොඩක් වෙලාවට මේක කෝස් දෙකක් විදිහට ගන්නකොට නුවර, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර වගේ ආශ්‍රිත ප්‍රදේශ එක කොටසකට කොළඹ, ගාල්ල, මාතර, රත්නපුර වගේ කොටස් ටික එක කොටසකට. ඒ කියන්නේ දෙකට බෙදලා තමයි අපි ඇඩ් කරන්නේ. එතකොට විශේෂයෙන්ම අපිට 80 දෙනෙක් වගේ සම්බන්ධ වුණොත් අපි මෙන්න මේ දෙපැත්තේ තමයි කෝස් දෙක වෙන් කරලා දාන්නේ. එතකොට ගොඩක් වෙලාවට නුවර, කුරුණෑගල ආශ්‍රිතව ඉන්න කට්ටිය එක පැත්තකටත් අපි A කියන පැත්තටත් B කියන කොටසට කොළඹ, ගාල්ල, මාතර වගේ කොටස් ටිකත් රත්නපුරේ කියන කොටස් ටිකත් එකතු කරලා අපිට ගන්න පුළුවන්. එතකොට ඒ කණ්ඩායම් වලට ඇඩ් වෙන අයට ආන්ගේ ආශ්‍රිතව තමයි මේකේ වැඩසටහනේ අවසාන උත්සව සහ කෝවිල් ආශ්‍රිත වැඩසටහන් සිදු කරන්න වෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම ඔයාලා පුළුවන් තරම් ඔයාලා වැඩ කරන ආයතනවල කට්ටිය සම්බන්ධ කරගත්තොත් ඒ වැඩි ප්‍රමාණතාවයක් ඉන්න පැත්තට ඒකේ මූලිකත්වය දීලා අපිට කරගෙන යන්න පුළුවන්. එතකොට පාඨමාලාවේ කෝවිල් සහ අවසාන උත්සව සම්බන්ධයෙන් තමයි ඔබව දැනුවත් කළේ. ඊළඟට පාඨමාලාවේ විෂය නිර්දේශකට අදාළව තමයි ඉගැන්වීම් කටයුත්ත කරන්නේ. එතකොට ඒකෙදී අපි කතනය තමයි මූලික වශයෙන්ම ඔයාලත් එක්ක කතා බහ කරලා තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට ඔබ මේ සම්බන්ධ වෙන අද දවසේ වෙනකොට ඔබ මේක යම් කෙනෙක් හරහා දැනගන්න ඇති. සමහරවිට ගොඩක් පිරිසක් අපේ පාඨමාලාව කරපු අය ඉන්නේ. යාලත් එක්ක සම්බන්ධ වෙලා පාඨමාලාව කරපු අයගෙන් අහන්න පුළුවන් කොහොමද පාඨමාලාව කියලා. ඉතින් එතකොට ඔබට ඒ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් තවදුරටත් තොරතුරු. එතකොට පාඨමාලාව තුල ඔබ පාඨමාලාවේදී අර මං කිව්වා ඉගැන්වීම් කටයුත්තෙන් පස්සේ ඔබ පැය 50න් 50ට අවස්ථා තුනකදී ඇගී කරනවා. ඒ වගේම තමයි ඔබට පාඨමාලා අවසානයේ පුංචි පොතක් හදන්න තියෙනවා. ඉගෙනගත්ත දේවල් එකතු කරලා ඒකට ලකුණු ලබා දීමක් කරනවා. ඇගීම් වලට ලකුණු ලබා දීමක් කරලා ඔබට ග්‍රේඩ් එක අනුව A B C D කියලා කොටස් හතරකට අපි යටතේ ඔබට සහතික පත්‍රය නිකුත් කරනවා. එතකොට ඔබට ග්‍රේඩ් එක අනුව සහතික පත්‍රය හිමි වෙනවා. ඒකේ දුන්නට පස්සේ ඔයාලා වැටුප් විෂමතාවයෙන් ආව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙවැනි පාඨමාලා ඕනතරම් ලංකාව පුරාම තියෙනවා. හැබැයි බොහෝමයක් තියෙන්නේ ව්‍යාජ ලෙස කරන ඒවා. ඒ නිසා ලංකාව පුරාම මේ වගේ කරන ඒවා ඔබ අහුවෙන්නේ නැතුව මේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. ඒකේ විශේෂත්වය තමයි ඔබට ඒක දැනගන්න පුළුවන් අපි ඔබට මේ පාඨමාලාව සඳහා රුපියල් 10000ක මුදලක් අය කරනවා. පැය 150 පාඨමාලාව රුපියල් 10000ක මුදලක් අය කරනවා. එතකොට ඔබට මුදල් ගෙවන්න අපි ලබා දෙන්නේ රජයේ ගිණුම් අංකයක් ලබා දෙන්නේ. ජාතික භාෂා අධ්‍යක්ෂක ජෙනරල් ගිණුම තමයි ලබා දෙන්නේ. අධ්‍යක්ෂක ජෙනරාල් ජාතික භාෂා අධ්‍යාපන ආයතනය කියලා ගිණුමක් තමයි ලබා දෙන්නේ රජයේ ගිණුමක්. ඒකට ඔබ රජයේ ගිණුමට තමයි මුදල් බැර කරලා ඒකට අදාළ ස්ලිප් අත ඔබ WhatsApp කරලා ඒවට පස්සේ අපි ඔබ මුදල් ගෙව ගෲප් එකට ඇඩ් කරනවා.
ඊට පස්සේ අපි එතකොට රුපියල් 5000ක මුදලක් මුලින්ම ගෙවන්න කැමති කෙනෙකුට 10000ම ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ගෙවලා ස්ලිප් එක ඇඩ් කරාට පස්සේ අපි පාඨමාලාවට ඇඩ් කරලා අපි ආරම්භ කරලා පාඨමාලාව කරගෙන යනවා. ඊට පස්සේ මාසයක් විතර ගියාට පස්සේ ඉතුරු 5000ක් ගෙවන්න පුළුවන්. ඒ දෙකම ගෙවලා ඉවර වුණාට පස්සේ අපි කෝවිල් වැඩසටහනකදී ඔබදී හම්බ වෙනවා. එතින්දී අපිට අනිවාර්යෙන්ම ඔයාලගේ ඔරිජිනල් ස්ලිප් දෙක ගන්නවා. මොකද ඔරිජිනල් ස්ලිප් දෙක රජයේ ගිණුම් ගත කරන නිසා මුදල් අනිවාර්යෙන්ම ඔබ ඔරිජිනල් ස්ලිප් දෙක දෙන්න ඕනේ. ඒ දෙක දීලා තමයි අපි ඔබගේ සහතික පත්‍රය නිදහස් කරගන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔරිජිනල් රිසිට් දෙක අතේ තියාගන්න වෙනවා. ඊට මුදල් බඳලා අපිට ඒක ගෙවන්න ඕන මුදල් අනිවාර්යෙන්ම බැංකුවකින් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ATM එකකින්වත් ෆෝන් එකකින් මේ ඔන්ලයින් කෑෂ්වත් කරන්න බෑ. අනිවාර්යෙන්ම ස්ලිප් එකක් පුරවලා ගෙවන්න ඕනේ. ඒකට හේතුව මේවා සියල්ලම අපි ඔරිජිනල් ඒවා කොළඹට යවන්න අවශ්‍ය වෙනවා. මේකේ ප්‍රධාන කාර්යාලය සඳහා. නිසා අනිවාර්යෙන්ම ඔබගේ මුදල් ගෙවීම ATM එක හරහා කරන්න බෑ. ඒ වගේම අනිවාර්යෙන්ම ෆෝන් එකකින් කරන්නත් බෑ. අපිට අවශ්‍ය වෙනවා ස්ලිප් එකක් හරහාම තමයි ගෙවීම කරන්න වෙන්නේ. ඒකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඊළඟට අධ්‍යයනයේ කටයුතු කරනකොට ඔබ විශේෂයෙන් කැමරා එක ඔන් කරගෙන සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම කැමරාව ඔන් කරගෙන පාඨමාලාවට සම්බන්ධ වීම මේකේ අනිවාර්ය නීතියක් වෙනවා. එහෙම නැතිනම් ඔබව අපි ප්‍රායෝගික පුහුණු පාඨමාලා එහෙම නැත්නම් ඔබට යොමු වෙන්න වෙන්නේ ෆිසිකල් තියෙනවා. ඉතින් ඇත්තටම අද කාලේ ෆිසිකල් කෝසස් ගොඩක් අඩුයි. මොකද ආයතන වලින් නිවාඩු ලබා දීමේ ගැටලු නිසා විශේෂයෙන් ඔන්ලයින් කෝසස් තමයි යන්නේ. ඉතින් ඒකේ මූලික දේ තමයි ඔබව අපිට පේන්න ඕන හොඳට. මේ මම පේනවා වගේ හොඳට ඔයාලට ළඟ තියලා හොඳට මූණ පැහැදිලිව පේනසේ අපිට මූණ ඉනින් උඩ කොටස අපිට පෙවුනහම ඇති. ඒ කොටස පැහැදිලිව පේනසේ කැමරා එක ඔන් කරලා අපිට පන්තියට සම්බන්ධ වෙන්න වෙනවා. ඉතින් අපි හැමෝම එක කතා කර තමයි ඉගැන්වීම් කටයුත්ත කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් ඔයාලට පාඨමාලාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඒකට පාඨමාලාව ආරම්භය. දැන් අද අපි ඉන්නේ 20 වෙනිදා. ඔයාලට මම හෙට උදේ වෙනකොට අද රාත්‍රියේ ඔබට මුදල් ගෙවීමට අදාළ තොරතුරු ගෲප් එකට මුදා හරිනවා. ඊට පස්සේ ඔබට 21 22 ඒ කියන්නේ හෙට අනිද්දා කියන දවස් දෙකේ මුදල් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ 25 ලබන සවුන්දා 26 ලබන අඟහරුවාදා. මෙන්න මේකෙන් දවස් 4 වෙනකොට මුදල් ටික ගෙවලා අපිට 27 වෙනිදා වෙනකොට අපි ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ 27 වෙනිදාට ඔයාලා සියලුම දෙනා මුදල් ගෙවන කට්ටිය අපි ගෲප් වලට ඇඩ් කරලා එයාලා රෙජිස්ට්‍රේෂන් කරනවා. ඒක ඔන්ලයින් තමයි රෙජිස්ටර් ගන්න. මේ වගේම සම්බන්ධ කරලා Google ෆෝම් එකක් දාලා ඒක හරහා රෙජිස්ටර් කරලා ඒක අනුමැතියට දාලා ඊට පස්සේ තමයි අපි පාඨමාලාවේ තියෙන ඔබට අංක දීලා ඔබ රෙජිස්ටර් කරලා පාඨමාලාවේ තියෙන පටන් ගන්න යන්නේ. එතකොට 27 වෙනිදා එනකොට අපි බලාපොරොත්තු වෙනවා ඔබට රෙජිස්ටර් නම්බර් එකක් දෙන්න. එතකොට 27 වෙනිදා එනකොට ඔබ ගෙවලා ඉවරලා ගෲප් වලට ඇඩ් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපි එතන ඉඳලා ගොඩක් වෙලාවට වෙසක් පොයට අපිට දවස් දෙකක් විතර තියෙනවා. ඒ දෙක ගියපුවම ඊළඟ සතියේ තමයි පන්ති අධ්‍යයනයේ කටයුතු අපි ආරම්භ කරනවා. එතකොට 27 වෙනිදා වෙනකොට අපි ලියාපදිංචි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි ගොඩක් වෙලාවට 6 වෙනි මාසේ පළවෙනිදා ඉතින් දේශන පටන් ගත්තොත් 6 වෙනි මාසේ 7 වෙනි මාසේ 8 වෙනි මාසේ 31 වගේ වෙනකොට පාඨමාලාව අවසන් කරලා ඔබට සහතික පත්‍රයට ලබා ගන්න පුළුවන්. 8 වෙනි මාසේ අග හෝ 9 වෙනි මාසේ මුල් සතිය ඇතුළත සහතික පත්‍ර ලබා ගන්න ඔබට මේ කාරණයෙන් නිදහස් වීමට අවස්ථාව තියෙනවා. ඒකට ඔන්න ඔය විදිහට තමයි අපේ තියෙන ක්‍රමවේදය යන්නේ. එතකොට පැය 150 අපිට 80 දෙනෙක් වගේ බලාපොරොත්තු වෙනවා අපි සම්බන්ධ කරගන්න. මේ 80 දෙනා හරහා තමයි පාඨමාලාව පවත්වාගෙන යන්නේ. යම් කිසි හේකින් 80 දෙනෙක් සම්බන්ධ වීමට නැති වුණොත් අපි 40ක් පිරුණාම එක ගෲප් එකක් හදනවා. තව 40ක් 40න් 40 තමයි ගෲප් හදන්නේ. 80ක් හිටියොත් අපි ගෲප් දෙකකට හදනවා. එහෙම නැත්නම් 40ක් හිටියොත් එක ගෲප් එකක් හදනවා. 120ක් හිටියොත් අපි ගෲප් තුනක් හදනවා. ඒක ඉන්න ප්‍රමාණයත් එක්ක අපි කඩලා වෙන් කර ගන්නවා. හරි. ඉතින් ওই ටික තමයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඒකයි ස්ලිප් එකේ ඕනකොට අනිවාර්යෙන්ම ඔයාලා විශේෂයෙන්ම දැන් ඔයාලා දානකොට දිස්ත්‍රික්කේ සඳහන් කරන්න කියවම සමහර අයට මෙහෙම ගැටලු තියෙන්න පුළුවන්. එයා ජීවත් වෙන්නේ සමහර වෙලාවට නුවර. හැබැයි වැඩ කරන්නේ කොළඹ. එතකොට කොයි දිස්ත්‍රික්කෙද දාන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාලා ඒක දානකොට දාන්න කෝවිල් වැඩසටහනක් හෝ කොන්සර්ට් එකකට සහභාගී වෙන්න පහසු දිස්ත්‍රික්කේ දාන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ මොකද්ද දිස්ත්‍රික්කය කියන එක. ඒ කියන්නේ උදාහරණයක් නුවර කෙනෙක් යා කොළඹ නම් වැඩට යන්නේ. එයාට සමහර වෙලාවට ලේසි ගෙදර දැන් අපි මේක සෙන්සුරාදා ඊතාවක් වගේනේ මේ වැඩසටහනක් දාගෙන. එතකොට එයා කොළඹ ඉඳන්ම සම්බන්ධ වෙනවා නම් කොළඹ දැම්මට ප්‍රශ්නයක් නෑ. නැත්තම් නුවර ඉඳන් නම් එයා සම්බන්ධ වෙන්නේ නුවර දැම්මට ප්‍රශ්න නෑ. එතෙන්ද වැදගත්ම දේ අපිට අර ඒ දිස්ත්‍රික්කේ බලන්නේ ඔයාලට අපි ගෲප් එක ඇඩ් කරනකොට මේ වෙන් කරලා ඇඩ් කරන්නේ විශේෂයෙන්ම අර
කෝවිල් සහ කොන්සර්ට් වැඩසටහනට සම්බන්ධ වෙන්න පහසු ප්‍රදේශයක් තෝරගන්න. ඒ නිසා ඒකට සුදුසු දිස්ත්‍රික්කයක් හෝ ඒ ප්‍රදේශය දාන්න. රයිට්. ඔය ටික තමයි මූලික වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ. මම හිතන්නේ පාඨමාලාව සම්බන්ධ වෙලා හරි නිදහසේ ඔයාලට hina වෙලා කතා කරලා භාෂාව ඉගෙනගෙන යන්න පුළුවන්. මුලින් ඉඳන් සරලවම අපි මේ ටික උගන්වනවා. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ දැනුම සම්බන්ධයෙන්. අපි ඒ දැනුම අවශ්‍ය දේ ලබා දීලා ඔබව මේ සියල්ලගෙම නිදහස් කරන තැනට ඒ කටයුත්ත කරගෙන යනවා. ඉතින් ওই ටික තමයි මට ඔයාලට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඔයාලට මොනවා හරි තව දෙයක් දැනගන්න අවශ්‍ය නම් මයින් අහන්න පුළුවන්.